ඉතින් හරි මුණ වෙන්නේ නැද්ද කියාගෝ Yo, empezar අලුත් එපිසෝඩ් අය විද්දව Yeah. From the BART train to a tour bus, still the same game except I'm pulling more sluts, more butts, more bucks, never giving more fucks. Did it my way, I'm never taking shortcuts. Raised in a town. Yo, empezar අපේ අලුත්ම එපිසෝඩ් එක හිතෙල්ලන දරු මේ ලංකාවේ ස්ටන් කරන හොඳම කට්ටිය අපි ගෙන්නනවා ඉන්ටර්විව් කරන්න. ඒක විස්තර දැනගන්න කට්ටිය ගොඩාක් ආසාවෙන් ඇති. ඉතින් අපි පළවෙනි එපිසෝඩ් එක විදිහට අපි ගේනවා කොහොමද කවුරු කියද? ලයිව් එකේ ඉන්න කට්ටිය කමෙන්ට් කරන්න වැඩක් නැහැ. මම තම්බ්ලේන් එක දානවා. අදින්න ලෝචන ගෙනල්ලා දිනවා අපි. බලමු ලෝචනගේ විස්තර වුණාද? ලෝචන කොහොමද ආවේ? අරම ඔක්කොම දැනගන්න කට්ටිය ආසාවෙන් ඇති. එන ඉදිරි ලෝචන Sit down. Ini apa? Itu saya studio railing ni kaki. Loh, mau kau ini? ඩ්‍රයිවිං Kamera dia mana? Ini kalau ni. ස්ටොප් කරන්න Oh. මේ කකුල් පේන්නේ නැහැ Loh, දුරේයි Ari, loh, sambur nama. ලෝචන විදුදම් සිල්වා Sadar. ලෝචන විදුදම් සිල්වා Mu ambil ramai, nak aja. Loh, minta ni dah api paling ni episode deh kan ni. Angka dah udah kat dia begini no. Kau dah pizza lagi na. Begini ni orang kya comment dah, isar begini kat dia. Loku kat dia begini api. Loku kan ni kan calling dental. Angka ni perlu kerja kat dia begini ni. Terus saya kat dia begini no. Kat dia dah mea loku dah ramai rumai. Yang pasal ni amar loku. Ini api ada gina loku je, terus kat dia. Kau ikut perlu lagi no. Ada paling episode ni orang tiap apa lagi? Loku sambur ලෝචන විදුදම් සිල්වා Wala? ලෝචන විදුදම් සිල්වා Loco minta sila. Wais lagi. දැන් 22යි Wais is day. Ikaw. Wais day. Kasi mo lagi. Wase ka na gama. මම පායගෙන Payagal ko kodi. කල්තරට Kaltura payagal ko le. Kaltura gamba. Kaltura gamba di kaltura inut ni hina. Ini kita bola kita tell na. Yo kita mai. Jadi kita cari api sekolah. Gini kata. ඒ මං ගියේ ආනන්ද රාජගේ ඊට පස්සේ ඒවල කරන්න ගියා කටුතොර ධර්මපාලට Nampak? Tahu? Itu. පොඩිම කාලේ ගියා තමයි ස්කෝල් ශිෂ්‍යත්ව කරන්න ශිෂ්‍යත්ව කරන්න ගියා මං ගියා පොදු ඉස්කෝල Kami kampus juga. කැම්පස් ගියේ නෑ තාම Kampus juga. Band apa kampus? ආසාවෙන් හිටිය ආසාවක් තිබ්බ යන්නේ ඉතින් ලැබුණා Tadi. Dia pasti kata. Hari dah main katandra dia. Bicycle scene ni dah end. Dia bicycle scene ni kan dengan langkah lagu dia bagagin na. Kau ada mula kan ni pada ekor kan langkah ni. Mula mereka stand करने के कौन? දේශෝන් Desion dah anda dekat dia. Dulu edit tu ay. Kali nama. Desion dah mula dekik. Asa itu ni aja. Itu pasti kau dah mula set punya partner kau. කපලා ගන්න පාඩන කියන්නේ බේම Hari itu udah waktu ke ekor masih langgar. Mula masih langgar kau. ඉතින් මම මුනේ මට මල්ලාරයි Mallar ada nanti katanya, pakai video yang lalu tu, hari Mallar. Itu pasti, bicycle Sri Lanka ni last hari ni kau. ආසාව ඇතුනේ මම මුලින්ම දැක්කේ
රිෂෝන් යාගේ වීඩියෝස් YouTube එකේ ඉස්සර තිබ්බාගේ channel එක. ඊට පස්සේ අපේ පාමුදුරේ නා ශාර ආචාර්ය VTM වීල්ස් එකේ TWF එකේ කැමරාවට ගියාම බං ආ TWF කවුද ඉෂාරයි කියන්නේ ඒගොල්ලෝ සෙල්ලම් කරනවා දැකලා තව මට ආසි තුනයි. හරි ඒක මුලින්ම ගියා බයිසිකලේ මුලින්ම ගෙන බිගිස්ටන් කියලා. බිගිස්ටන්. හරි බිලිස්ටන් බයික් එක ගියා ඊපස්සේ ඒක තමයි මම ගොඩක්ම කාලයක් පැද්දේ මේ වෙනවා. ඔය යකඩ බයික් කියන්නේ යකඩ බයික්. ගොඩක්ම කාලයක් අවුරුදු 6කට කිව්වනේ. හොඳයි එතකොට 10 කීලෝ එනවනේ ඉස්නෝනේ 2012. 12 ඉඳන් දෙල්ලම 12 එතකොට අද විදිහ අවුරුදු 10 දෙල්ලමේ දුන්නාට යල්ලා ඉන්නවා තව බයිසිකල් තියෙනවනේ ඒක තමයි කියන්නේ අපි යකඩ බයිසිකල් වලින් සෙල්ලම් කරන මිනිහෙක් තමයි මේ ඉන්නේ දැන් තව කට්ටිය මේ ජයන්ට් වෙනවා අර කොනවා මේක වෙනවා අර ඇන්ගල් වෙනවා මේ ඇන්ගල් වෙනවා හරි කවුද සෙල්ලමට උදව් කරේ දේවා දැන් ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරනකොට කවුද වට උදව් කරේ අතරම ඒ කාලේ කාලේ තනියම ඉගෙන ගත්තේ කොහොමද සෙල්ලම් මම තනියම ඉගෙනගත්තා. හරි අපරා නෑ තනියම ඉගෙන ගන්නේ තනියම ඉගෙන ගන්නේ කවුද උදව් කරේ උදව් කරා මං ඉස්සෙල්ලක මදුර මල්ලාර දැන් උදව් කරා මං තව අල්ක්‍රෝෂේ කියලා මායිල් පාර්ට්ස් එක මට ඒ දවස්වල හොයාගන්න උදව් කරා මල්ලාරේම ඒකට සෙල්ලම් කරේ ඒගොල්ලොත් එක්ක ඒ දවස්වල මං ගන්න පොඩි මාන්සිලා අල්ලගත්ත ගොඩක් ට්‍රික්ස් මං හිතුවා මට සමහර ඒවා මම කියන්නේ විශ්වාසයක් තිබ්බ පුළුවන් කියලා කොහොම හරි කරන්න මං මාන්සිලා වැටුණා මාව ගොඩක් කලාට මාව ෆෙල්ලා දිනවා අදටත් තියෙනවා ඒ ලොකු තුවාල දෙනවා මං ඒ විදිහට අමාරුන් කොහොම හරි පාරවල් ටික අල්ලගෙන ආවා හරි දැන්ට ආස කරන ට්‍රික්ස් මොනවාද ආස මං ෆලෝ කරන්නේ පෝටල් ඩීලින් පැත්ත ආස කරන ටික්ස් තියෙන්නේ දැන් මම ඒක වත් යන්න මං කියන්නේ ට්‍රික්ස් වල නම් නම් ස්ටොපි හෑන්ඩෙන් පෝටල් සයිට් ඊටසේ රොකට් මැනුවල් එක ගොඩක් ඉස්සර දැන් මාස ටික්ස් ඒවා ඊරිනෝ ගොඩක් හරි ප්‍රෝටල් දාස මවුන්ටන්ද මං ආස පෝටල් මවුන්ටන් එක MTV ද ප්‍රෝටල් පෝටල් ආයතන දැන් ප්‍රෝටල් ඉන්නේ අංගාගේ ජාතන ගන්න පුළුවන් කියලා පෝටල් දැන් බ්‍රසීල් වල සිද්ධි දින පොඩ එලිට යද්දි කට්ටියට කියන්නේ ඒක තමයි දැන් කට්ටිය ලංකාව ගොඩක් කට්ටිය තමයි ප්‍රෝටල් ලීඩින් කරලා මේ ඉන්න ගේම ගන්න පුළුවන් කියලා ඔය ඇත්තටම ඒක කියන්නේ හෑන්ඩෙන්ම ගන්න නැත්නම් හෑන්ඩෙන් ගහන අර සුදුලුම සිද්ධියක් එන්නේ ඒක තියෙනවා ප්‍රෝටල් වල දැන් තියෙනවා බ්‍රසීල් වල තමයි ලොකෝටම තියෙන්නේ ඔයක ඇවිල්ලා සයිස් 20 එක BMX බයික් වලින් කරන ඒවා තමයි සයිස් එකෙන් ගන්න. ඒතකොට පොඩි එතන මේකක් තියෙනවා. ඒත් ගොඩ කට්ටිය මවුන්ටන් වලට යනවා නම් ගොඩ කටනවා කියන්නේ මේ ඔය ඉන්දියාවේ ගොඩ දරුවෝ තියෙන මේ TV පැත්තෙන් තමයි කරන්නේ. ඉතින් කට්ටිය ප්‍රෝටෝ පැත්තෙන් කරන්න පුළුවන් දෙකම එකට කරනවා ඉතින් හොඳයි. අර විතර කෙල්ල දැන් ඔක්කොම ගන්න ප්‍රෝටෝ විතරයි. ලංකාවේ ප්‍රෝටෝ කියන නම ආවෙත් ඉතින් එහෙන් තමයි නැත්තව කට්ටිය ට්‍රැවල් කරනවා මම ගිහිටි. මේ ඒ සිද්ධියින්දත් එක තමයි ප්‍රෝටෝ පැත්තෙන් නම් ගැම්මක් අල්ලලා දෙනවා. එකෙන්ම කට්ටිය ලංකාවේ දැකලා ඇති කට්ටිය අල්ලනවා. ඊළඟට ඕකේ. කොහොමද ටීම් එක හදාගත්තද? මොකද ටීම් එක දැන් ඉන්න ටීම් එක කලින් ටීම් එක හදාගත්තද? දැන් ඉන්න ටීම් එකේ GSR නම් පාස්ටර් රයිඩර්. ඔව් කට්ටිය ගොඩක් කන අයිවා කල්තුරෙන් දැන් GSR සෙල්ලම් ගන්න. මට මම මුලින්ම හදාගත්තේ අපේ SK කියන ටීම් එක. SK කියලා මල්ලාර තමයි යෝජනා ගෙනල්ලා ගොඩක් මොකදලා. ඒක බීකේ ගියාවා. ඊට පස්සේ ටීම් එක මොකද? උනේ ගොඩක් යාළුවෝ අර ජොබ්ස් වලට ඒ දවස්වල යනවා. මල්ලාරටත් අපිට පොඩි ප්‍රශ්න ආවා ටීම් එකේ කියන්නේ. යාළුවෝ මදි වුණා සෙල්ලම් කරන කට්ටිය උනන්දුවක් අඩු වුණා ටික. ඒ කට්ටිය හැල් දාගෙන ටීම් එකට ගිහලා GSR කොහොමද ගගුනේ? GSR එකට දාන්න 90 මට කතාවේ නම්බර් නෙවෙයි වා. නම්බර් නෙවෙයි වා. නම්බර් නෙවෙයි වා. නම්බර් නෙවෙයි වා. දියා ආර ආදන්න දරද වට හරි හරි මුලින්ම මේ සාරේ උඩ කතා කරලා ඉන්නේ GSR ප්ලග් උනේ කොහොමද නුවා තමයි නිරීෂන් එක වඩගෙන අපි ගේමින් නුවා ගේමින් නුවාගේ කැලේ කිව්වා උගේ මොකද පේජ් එක ෆලෝ කරන්න කියලා
උට ට්‍රැක් පැල්ල ඉන්නේ මේ ගේම් ගා ඉන්න ඉතින් කතා ගියා මොනවා දැන් කතා කරේ ටීම් එකට ඊපස්සේ තමයි ශ්‍රී ලංකාවේ කොට ගුණා ඊපස්සේ ඊලා දැන් GSR ටීම් එකේ ටීම් එක ගැන කිව්වද ශ්‍රී ලංකාවේ මම දැන් ආයි ස්ට්‍රීට් ටියර්ස් ආයි නැගලා ඉල්ල දිනවා ඒකට ආයි ටීම් එකට යනවද කොහමද මේ දැන් අපි ළඟදී ආයමත් කරලා ගත්ත ටීම් එක ඒත් අර වෙනවා සමහර අයගේ කියලා උනන්දුවක් නැහැ උනන්දුවක් නැහැ ඒක ශ්‍රී ලංකාවේ ඒගොල්ලෝ ෆ්‍රී දවස කරලා වෙලාවකට කරගෙන සෙට් වෙන්නේ නැහැ ඉතින් ඒක පැතින් ශ්‍රී ලංකාවේ ටීම් ලීඩර් දෙන්නේ මම දන්නේ නේ ටීම් ලීඩර් දෙන්නේ ශ්‍රී ලංකාව කට්ටිය අද SK ශ්‍රී ලංකාවේ කියලා නෑ ඒ කියන්නේ GSR මේන් ශ්‍රී ලංකාවේ SK ටීම් එක කරන් යනවා ඊළඟේ කවුද ඉන්නේ ගෝලේ කට්ටිය කැමතිද නැහැ මම මෙයාගේ ඉගෙන ගත්තා කියලා කියන්න නේ මේම සීන් එකක් තියෙනවා කට්ටිය ගොඩක් තියෙනවා අපෙන් ඕන එකේ ඉගෙන ගත්තා පස්සේ මෙයාගේ ඉගෙන ගත්තා කියලා කියන්න කැමති නැහැ දැන් මගේ channel එක බලලා ගන්න සමහර කට්ටිය ඉගෙන ගත්ත කට්ටිය මට නම් එකෙන්ම කතා කරලා කියනවා අපේ සුරාජ් බල් සම්බා සුරාජ් බල් එකෙන්ම ආයි කට උත්තරේ මම මෙදාස් වැඩි එකන්නේ නැහැ දැල්ලත් එක මේ අනේ ඒක ඒ වගේ දිනන එක මට ඕන්ලා කියනවා ආයි channel එක බලනවා ඉගෙන ගත්තා එහෙම එහෙම කියලා ඒ කියන්නේ මං කියන්න ඕනේ නැහැ එහෙම ඒ කියන්නේ සාමාන්‍ය විද්‍යාව ඉගෙන ගත්තොත් එහෙම ඒකට පොඩි shout out එකක් දෙන්න. ඒතකොට මේ මිනිහට ඒක වට සතුටක්. ඒ කියන්නේ ලොක්කම නෙවෙයි කියන්නේ. ලොක්කම දාන මිනිස්සුන්ට ලොක්කම කියන්නේ යන්න එපා. මං කියන්නේ. ඒතකොට ඒ වට සතුට කියන්නේ සමන් දැක් ගත්තොත් ඒකට shout out එකක් දෙන්න හැමතිස්සෙම. හරි ඊළඟට දැන් තියෙන බයිසිකල් මොකද? දැන් තියෙන්නේ ජයන්ට් රොකාර් 5200. 5200 ජයන්ට් රොකාර් 5200 කියන්නේ මොකද මේ කට්ටිය එකම බයිසිකල් වෙන්නේ? එකම බයිසිකල් වන්නේ අර ශ්‍රී ලංකාවේ ගොඩක් අය ගාව ඉන්නේ ඒ මාදුරේ බයිසිකල්නේ ජයන්ට් ස්පෙෂලායිසර් මෙරීඩා ඒව තමයි අර ගොඩක් අය යූස් කරන බයිසිකල්. ඒ බයිසිකල් වටනාවම දන්නේ නැහැ ඒක. අතක මෙලොලාක් නැහැ. ඒගොල්ලෝ ඉතින්නේ අර එතකොට එහෙම දැක්කම අර ඒ බයිසිකල් එකක් ගත්තම තමයි මේකෙන් තමයි මේක හොඳටම පුළුවන්. ඒකත් එහෙම ඒගොල්ලෝ හිතන්නේ. ඒ නිසා තමයි ඒ බයිසිකල් මාසේ ඔව් හොඳට ඒක දැක්කනේ ඒ කියන්නේ එම් සිද්ධතාව තියෙන්නේ කියන්නේ ස්ටන් කර දැන් කට්ටිය ඉන්නවනේ කියන්නේ මේකේ ලොකුයි ස්ටන් සීන් එකේ ලොකුයි කියලා කට්ටිය කියන්නේ හොඳම හෙල්ලම් කරලා ටෙස්ට් කරලා හොඳම කට්ටිය තමයි ගන්නෙ. ඒ කියන්නේ හොඳම කට්ටියද කියන්නේ. ඒ ඒගොල්ලෝ ගාව තියෙන බයිසිකල් තමයි කට්ටිය හොයන්නේ. ඉතින් ඒගොල්ලෝ ගාව තියෙන බයිසිකල් එන්න කාලේ ඒගොල්ලෝ ගාව තිබ්බ බයිසිකල් ඔක්කොම හොයන්න ඕනේ. මොනවාද ඒගොල්ලෝ ගාව මුලින්ම තිබ්බි. ඉතින් ඒතකොට තමයි ඒගොල්ලන්ට ඒ වගේ තැනකට එන්න පුළුවන්. එකපාර උඩට වෙල්ලුවට පස්සේ ශ්‍රී ලංකාවට කියන්නේ අපරාධය බයිසිකල් අපරාධය. අතන මේක බයිසිකල් අපරාධ බයිසිකල් කරන මුලින්ම ශ්‍රී ලංකාවට කියන්නේ අපරාධය. ඒ බයිසිකල් කරන අපරාධය තමන්ට තමන් කරන අපරාධකුත් වෙනවා. සාලිත අපරාධය. දැන් දැක්කම බයිසිකල් කරා හොඳ ප්‍රශ්නයක් උනලා දැන් බයිසිකල් ඉන්නේ කියන මොකද මේක බයිසිකල් ගණන් කරාම මොකද්ද ඒ කතන්දරේ දැන් බයිසිකල් උමනා මිනිස්සු නෙවෙයි බයිසිකල් ගන්න ඒ මාෆියාවක් වගේ යන්නේ මාෆියාවක් වගේ යන්නේ ඒක එතන ගණන් කියනවා ආයසල් එහෙම එන ටයර් ගණන් ආමන් ඒ කොනේ ඒකනේ ලොකු මාෆියාවක් දැන් එක ජොබ් එක මොකක්ද දැන් මම වැඩ කරන්නේ මොනවා ප්ලාස්ටික් එකේ වත්නානේ එතන කරනවා ඉස්සර මොකද අනාගතේ බලාපොරොත්තු වුණාද අනාගතේ මම බලාපොරොත්තුනේ මැරිටයිම් පැත්තෙන් යන්න ඒක අර මට පොඩ්ඩක් මගේ අරුණා දැනට මම ඊට ජොබ් එක කරනවා කරන ගමන් මම ඔටෝමොබයිල් පැත්තෙන් හදාරන මහාන ඉංජිනේරු ඒකෙන් තමයි මම ඉස්සරහට යන්නේ ඒකත් එක තමයි මේ ශ්‍රී ලංකාවේ හැමදේම බැලන්ස් කරගෙන ඒක තමයි හැමදේම බැලන්ස් කරගන්න ඕනේ ඒක වාගේ හැමදේම බැලන්ස් කරගන්න අපි එකම දෙයක් පස්සේ එලවන්න නරකයි අපි අපේ අනාගතය හදා ගන්න ඕන ඒ ක්‍රීඩාවක් තියෙනවා නම් ඒක හැමදේම බැලන්ස් එකේ තියාගන්න ක්‍රීඩාවක් කොහොමද වුනේ ලංකාවේ සීන් එක ගැන මොකද කියන්නේ බයිසිකල් සීන් එක ගැන මොකද කියන්නේ ලංකාවේ බයිසිකල් ස්ටන් සීන් එක දැන් මේ කාලේ වෙනකොට ඉස්සර තිබ්බලට ගොඩක් හොඳයි කියන්නේ YouTube channels තියෙනවා ඒ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා අපිට ඉස්සර කාලේ මෙහෙම කියලා දෙන්න වීඩියෝස් එහෙම මොකුත් තිබුණේ නැහැ සෙල්ලම් කරන කට්ටියගේ වීඩියෝස් විතරයි තිබ්බේ අපේ පාර්ලිමේන්තු ළගේ ඒ ඉස්සරම තිබු මොනින් ඒගොල්ලන්ගේ පොඩි වීඩියෝස් තිබුණා ඒවෙන් අපිට බලලා ටික්ස් බලන්න පුළුවන් වුණා ගොඩක් මේ දවස්වල දැන් අපිට කියලා දෙන්න කට්ටිය ඉන්නවා එන්නේ කියලා දෙන වීඩියෝස් තියෙනවා මේ පැත්තෙන් හොඳ තත්ත්වයක තියෙනවා එහෙන් පොඩි ඉතින් ඔව් කියන්න මාසදාන දැන් මේ කට්ටිය එකෙන් දෙන්නට ඕන රෙඩි ඔව් සායකවට රෙඩි ඒකයි කරගන්න නැති කම තමයි තියෙන්නේ ඊළඟ අතකට බයිසිකල් සීනේ ලංකාවේ පොඩි ටීම් ගොඩාක් තියෙනවා දැන් ගොඩාක් PK සාමාන්‍ය ගණන් තියෙන්නේ කවුද චැලෙන්ජර් එක චැලෙන්ජර් කරපු කවුද චැලෙන්ජර් එකට ඉන්නේ කවුද මම දන්නවා ප්‍රශ්න නෑ චැලෙන්ජ් එකක් කිසිම නෑ
ඒ කියන්නේ මගේ මට ප්‍රශ්න නැහැ ඔය වාර තියෙන ප්‍රශ්න වල ප්‍රශ්නක් තියෙනවා චැලෙන්ජ් එකක් තියෙනවාද කවුරු හරි කියන්නේ මේ මේගොල්ලෝ හරියන්නේ නැහැ මේගොල්ලෝ එහෙම ප්‍රශ්න තියෙනවා නෑ ඉන්නවනේ මට කිසිම එහෙම නෑ කිම්ම කවුද ලංකාව චැලෙන්ජ් එකට ඉන්නේ චැලෙන්ජ් එකේ කවුරු දැන් හරි දැන් මම ඔයාලට චැලෙන්ජ් කරනවා මේ වගේ දෙයකට ඔයා මොකද කියන්නේ බාර ගන්න එක මම ඕනම චැලෙන්ජ් එකක් බාර ගන්න එක ඒකෙන් මම නේම තමයි ඉන්නෝ සෙල්ලම් කරනවා නම් අන්න ඒ තැනට ඇවිල්ලා නවතින්න ඕනේ ලංකාවේ ඕනම චැලෙන්ජ් එකක් බාර ගන්න පුළුවන් තත්ත්වෙට එන්න ඕනේ මේ ඒ සෝලෝ සෙල්ලම් කරනවා ඒ තමන් කියලා කෙනෙක් හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ විදිහට එන්න ඕනේ තමයි සාමාන්‍යයෙන් දැන් ටීම් එක ක්‍රූ එකක් කරගෙන යනවා නම් ලොකු දෙයක් කරන්න හරි අමාරුයි ඒ වගේ දේවල් වෙනවා ඉතින් ඒ වගේ සිද්ධියක් වෙනවා තනියෙන් සෙල්ලම් කරනවා ඉතින් ලංකාවේ ඕනම පාටි එක අල්ල ගන්න ඒක තමයි එන්න ඕනේ ලොකු දේවල් සාමාන්‍යයෙන් හරි බයිසිස්ටන්ට් සීන් එක කරන් යනවනම් අපේ ඇඟේ තියෙන ඕනේ ගතිගුණ කියන මං කියන්නේ හොඳද නරක එතකොට කැත කරගන්නේ ඒ මොකද්ද ගුණාංග මොකක්ද වැඩිපුර තියෙනවා නෝ වැඩිපුරම තියෙන ගුණාංගය තමයි නියතමානීකම නියතමානීකම මොකද නියතමානීකම තියෙනවා හරි ඒක මමාලා කියන බා එහෙමයි දැන් මේ බයිසිකල් ස්ටන්ට් සීන් එක කරන් යනකොට හමි මුදුලා හදක්වත් එක වෙන්න බෑ අපි අපේ එක්ක වටේ ඉන්න මිනිස්සු දැන් අපිත් එක්ක එකට සෙල්ලම් කරනවා බෑ කියන්නේ ඒක තනියම දුලනේ ඔව් හමි මුදුලා කාරුකත් එක දුල නෑ ඒක දුල බලන්න ඕනේ ඔයාලා බලන්න පුළුවන් ඒවා දුවල බලන්න පුළුවන් ඒක මතක් කරගන්න අගෝස්තුනේ මේ අගෝස්තු දියන්න බැරුව අපි ඊළඟ අගෝස්තු තියෙන කට්ටියට දුවන්න පුළුවන් ඇති වෙන්න ලොකු ඉවෙන්ට් එකක් කරලා කප් 4 5 දානවා සල්ලි නැති විදිහට දැන් මේ දවස්කේ සල්ලි නැන්නේ ස්පොන්සර් කරන කාරණා කැමති ඉන්නවනේ ඔන්න දාන්න කමෙන්ට් එකක් ස්පොන්සර් කරන කැමති නම් සල්ලි වලින් මම කැමති කියන්නේ මම තනියම ගන්න බාගෙන ඉන්නේ කියන්නේ දැන් යන විදිහට පට අමාරුයි ස්පොන්සර් කරන එක තමයි කඩයක් කරන මොකක්ද තියෙන ඒකත් එක්ක තමයි දෙන්න බලන්න ඕනේ කට්ටිය කොහොමද වීඩියෝ උනන ඔක්කොම මම දානවා ස්පොන්සර් කරන කවුරු කැමති ඉන්නවනේ කියන්නේ පොඩි හරි කියන්නේ බලාගෙන සාමාන්‍ය ලොකු ගාන දෙන්න පුළුවන් කියනවා අනේ දාපන් අනේ සාමාන්‍ය මගේ පොල්ල වයිසක් අඳින කැමති කවුරු ඉන්නවා එහෙම සීන් එකේ එදා ඉවෙන්ට් එකේ ෆුල් වීඩියෝක් දානවා අපි කොහොමද ඒ ඉවෙන්ට් එක වෙන්නේ අර ඔක්කොම මම දානවා ළඟදී මේ කියන්නේ මට ඩේට් එක හරියට දෙන්න බැරිද මම ඒක විස්තරයක් කියලා දාන්න නැත්තේ තාම ඒකත් එක්ක දැන් නිහතමානීකම ගැන කිව්විදී ඒ කියන්නේ මේ ජනගම් කියන්නේ අපි දැන් බයිසිකල් ස්ටන්ට් සීන් එකේදී ඉන්නවනේ අපිට හොඳ ගුණාංග ඉන්නවනේ කියන්නේ තව කෙනෙක්ට යට කරගෙන දැන් අපිට වඩා අපිට පුළුවන් එහෙම ගියාගෙන එහෙම කෑ ගහක් පොගාගෙන වැඩක් කරන්න බෑ එහෙම අපිට ඉස්සරහට යන්න බෑ මේ විසින් එක මේ ක්‍රීඩාවක් කියන්නේ කරුවිලා කරන්න ඕන දෙයක් ටීම් වර්ක් එකක් අපි එකට ඉඳියොත් තමයි අපේ ලංකාවේ ශ්‍රී ලංකාවේ හැමෝම එකට ඉඳියොත් ලොකු දෙයක් කරන්න පුළුවන් ඇත්තටම ඈ ඒක තමයි කරන්න දෙන්නේ කාණ්ඩයකට කාණ්ඩයට කියන්නේ මේ අලුත් කට්ටිය කියන්නේ අලුත් කියන්නේ පරණ කට්ටිය කියන්නේ මේක තියෙන අලුත් අය කියන්නේ ටීම් එල්ලිලා කියන්නේ ටීම් වල එල්ලිලා ඉන්නේ ටීම් එකේ දෙම එල්ලිලා ඉන්නේ එල්ලිලා ඉඳගෙන කිසිම කරුකිරීමක් නැහැ අලුතෙන් යන කට්ටියට පරණ අයට කිසිම කරුකිරීමක් නැහැ කියන්නේ ඒකම ජාරර් ඒ කියන්නේ ඒක එන්න ඕනේ තමන් ඇතුළෙන්ම කියන්නේ ඒකෝර තමයි කියන්නේ සමාජයට දැන් ටෙන්ඩ් එක මගේ සමාජයට මං කියන්නේ දැන් අපි දැන් සමහරවිට වයස යන හැම වයසට ගියාට පස්සේ පොඩි ඔපිලු ගන්න පුළුවන් ඒක අපිට කියන්න පුළුවන් ඔබ මේමයි එහෙම සීන් එකක් දෙන්න පුළුවන් ඒ දැන් ඉන්න කට්ටියට කියන්නේ උඩා කට්ටිය දැන් ඉන්නේ කියන්නේ අඳුනට අපි උදව් කරනවා උදව් කරලා වැඩක් නැහැ සමහර කට්ටියට උදව් කරලා වැඩක් නැහැ ලොකු කට්ටියත් එල්ලිලා ගොට්ටල් අල්ලලා දැන් වල දැන් පෙන්නේ දෙනවා තියෙන්නේ දැන් යාට ඉන්න පේචෝ කියන සෙට් එක පේචෝ කියනවා පේචෝ ඔක්කොම යාළු වෙනම සෙට් එකක් ඉන්නවා ඒගොල්ලෝ ආදරය කරන ඒගොල්ලෝ රණ්ඩු වෙනවා එක එක වෙලාවට ඒගොල්ලෝ කිව්ව දේ එහෙම වෙනවා එතන නැත්තේ නියතමානීකම තමයි ඇත්තම නැත්තේ නියතමානීකම උඩ කටින් දැන් ලොකු අයට සමාජයක් නැහැ මේ පරණ මෙම්බර්ස්ලා සමාජයට නැහැ එතන කියන්නේ වෙනම ඉතින් පතන විදිහට එක තමයි දැන් නම් 20% අපි කට්ටිය ඔක්කොම කරේ ඉන්නවා කියලා හිතනවා එහෙම අවුලක් නැහැ ඒ සීන් එකත් එක වාදු කතන්දර තමයි ඉතින් හරිම සීන් එක ගොඩක් කට්ටියගේ දැවෙන ප්‍රශ්නයක් තමයි ලෝචන ශාරුක් ඛාන් නෙවෙයි මං කියන්නේ කට්ටියට ප්‍රශ්න දිනවනේ ඔව් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද බැඳලාද කතාවද බැලලාද කොහොමද නෑ තාම බැලලා නෑ අයියෝ කෙනෙක් ඉන්නවා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනා ගියා අර වීඩියෝ බලනවා නා ගියා තිපුණි හිමාෂා තිපුණි හිමාෂා අපි කියන්නේ බෑ තායි කොහොමද ඒ මොකද අහන්නේ බා නෑ අපි ගියා ඒකිනවා ඉන්නෝ දැන් දැනට තම කියන්න පුළුවන් මම ඉතින් හරි ඒක වැඩන්නේ
ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මචං කියා ගන්නත් දෙයක් අහන්න දෙයක් නෑ. ඉතින් හරි යන්න ආසයි කරොත් ස්කන් කියන පැත්තෙන් යන්න ආසම රට මොකක්ද? බ්‍රසීල්. නැකන් ටෝටල් ලීලිම තමයි. මම නම් ආසයි කරන්නේ නැහැ ඕන රට වෙන්න ආසයි. හැම රටම වෙන්න ආසයි. ගිහිල්ලා බලන්න ආසයි හැම රටකටම. හරි තමයි නැත්තේ. හරි ඉස්සරහට ස්ටන් පැත්තෙන් මොකද්ද කරන්න ඉන්නේ මොනවාද කරන්න හිතන්නේ කොහොමද නවත්තනවද කොහොමද ඉස්සරහට ඉතින් දිගටම කරන් යන්න ටිකක් අමාරු තත්ත්වයක් තියෙන අපේ වයසත් එක්ක ඒව ටිකක් අමාරුයි. පුළුවන් තරම් කාලයක් මම සෙල්ලම් කරනවා. ඉස්සරහට පොඩි වෙනස්කම් ටිකක් මම බලාපොරොත්තු වෙනවා. දැන්ට ලොකු වෙනස්කම් දැන්ට කරලා තියෙනවා. කතන්දර නැහැ. ප්‍රශ්න නම් තියෙන ඕන තරම් අහන්නේ. ප්‍රශ්න තියෙන ඕන තරම් අහන්නේ. මෙයාකට දැනගන්න තියෙන කරුණු වලින් මම දැනගන්න විශේෂම කරුණු ටික තියෙනවා. නැත්නම් මේ වීඩියෝ ලික් කරනවා. අන්තිම වශයෙන් මොකද කියන්නේ? අනිත් වශයෙන් කියන්න තියෙන්නේ මම ළඟදී පටන් ගත්ත YouTube channel එක ලෝචන ස්ටන් කියලා. වාකේ දන්නේ නැතුව වෙලී පළවෙනි සබ් එක වගේ පළවෙනි සබ් එක වගේ ලෝචන ස්ටන් ලෝචන ස්ටන් නේ අපි නාමලා සීසරට ලෝචන කියලා තියෙන ලෝචන කියලා තියෙනවා අපි ලින්ක් එක දාමු වැඩි ලින්ක් එක තියෙනවා තව channel එකක් කියලා තියෙනවා අපේ බුද්ධි channel X Stan බුද්ධි X Stan ලංකාවේ දැන් වරු දාලිම වීලින් බෝයි වීලින් බෝයි කියලා බුද්ධි X Stan බුද්ධි ඇවිල්ලා ලංකාවේ TV ඊළඟට යයි සමහරට ඊළඟට යයි මේ පුදු සමහරට ඒ වගේ දෙයක් තියෙනවා ගලාගෙන ඔය ඉල අන්තිම වශයෙන් මොකක්ද කියන්නේ මේ බාහිර කට්ටියට ප්‍රේක්ෂක යන්තර බලයින් කට්ටියට කියන්න තියෙන්නේ දැන් අපි දකිනවා අපේ පොඩි ළමයි කියන්නේ අන්සීනියර් ළඟදී පටන් ගත්ත ළමයි. අලුතෙන් ආපු ඉගෙන ගන්න ආස කට්ටිය හැමෝටම කියන්න තියෙන්නේ do it try කරලා බලන්න ඕගොල්ලෝ. එනාරෙන් දෙයක් කරගන්න පුළුවන් මේ. එම්ම කියන්නේ තමන් කැප වෙලා මේකට ගන්න ෆලෝ කරලා ටිකක් සෙල්ලම් කරා නම් තමන්ට දෙයක් කරගන්න පුළුවන් අනිවාර්යෙන් අලුත් ටික්ස් එකක් අල්ලගන්න තමන්ට හරි සතුටු වෙන විදිහට එහෙම. ඕනේ. එච්චර අන්තිම රොටේට් දෙයක් ඕනේ නෑ. හරි වල. ඕකේ. හොඳට මේ ටික කරගෙන යන්න. ඒ වගේම දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ළමයි ඉන්න සමහර අය ඒක මුණාම බයිසිකලේම විතරක් අවසර ගෙදර ආව ගමන් ඉල්ලා ඉන්න එපා. පාඩම් වල ඒවත් ඔක්කොම කරගන්න නැත්නම් ඔයගොල්ලෝ වලින් ප්‍රශ්න වෙනවා ඒ මුණාම හැමදේම වදිනවා. එහෙම කියලා ඉගෙනත් ගන්න සෙල්ලනුත් කරන්න හැමදේම ජීවිතේ බැලන්ස් එකේ කරගෙන යන්න බලන්න. රස්සාව කරන ඇත් අපි දැන් රස්සාව කරනවා. රස්සාව කරන ගමන් සෙල්ලම කරන ගමන් මැනේජ් කරගෙන යන්න. හැමදේම ඒ විදිහට පිළිවෙලට කරගෙන යන්න. සෙල්ලමේ පුළුවන් උපරිම හොඳම දැනකට යන්න බලන්න. ආදර වාසක තමන්ට මේ දේවල් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. මෙයා ඉතින් මෙයා දැන් මට ඒකේ උඩම් උදව් කරේ. කයිව. මෙයා දැන් උඩම් උදව් කරා මට ඒක කරගන්න. පේස් කන්විල් එකේ නෝද අක්ෂර ප්‍රසාර් එම්මගේ යම්ම ඒකයි මම ඇත්ත කින්න ඕලාග තැනක් දෙයක් වෙන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් අද නම දැන් ඉස්සරහට ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනවා උදයක් කියලා උදයක් කරන්න බලාපොරොත්තු වෙනවා කරයි කියලා හිතනවා එහෙම අදින ඉන්නෝනේ මේ වගේ පළවෙනි අත්දැකීම ඉන්ටර්විව් එකක් මට ඒක මම කාදාකම් මේ නැහැ මට මාර සතුටුයි ඒක නැත්තර ඒකට ඉතින් යාලි පොඩි කරන්න ඕනේ මේක මගේ ඉන්ටර්විව් කරගන්න බැරි බැරි මම ක්ලෝන් එකක් කරලා මගේ පැත්ත මං අහගන්න ඔයගොල්ලෝ හැමෝම හොඳට සෙල්ලම කරගෙන යන්න අලුත් පාරවල් අල්ලන්න මොනද සෙල්ලම් කරන්න සෙල්ලම් කරන හැමෝම යකඩ බයිසිකලයක් තියෙනවා කියලා වදක්ක දුක් වෙන්න එපා තමන්ට ඒකත් වේගෙන් කරන්න බෑ මට හොඳ බයිසිකලයක් තිබ්බනම් තමයි බයිසිකල් නැති මිනිහා බයිසිකලෙන්නේ තියෙන්නේ ඔව් නැති මිනිහා හොයනවා යකඩ බයික් එක කරේ මට තිබ්බනම් මොකෝ මේ දක්ෂතාවයයි වටින්නේ දක්ෂතාවයට දැන් මුන් තැන දෙන්න ඕන එකිනෙකට උදව් කරගන්න තමයි තියෙන්නේ අන්න ඒමයි තියෙනවා ලෝචන කතන්දරවම ගියා ලෝචනගේ තාමයි දන්නේ නැති ආන්න ප්‍රශ්න තියෙන කමෙන්ට් එකක් දාන්න අපි රිප්ලයි එකක් දාමුනේ එහෙම දාමු දැන් අනිවාර්යයෙන් මම හිතනවා ඔයාලට දෙවි දැනගන්න ඇති කියලා ඊළඟට ඉන්න ඕනෙක් කියනවා යටින් කමෙන්ට් දාන්න මම ආසනෙක් කියලා කවුද කියලා
කවුරුත් කවන්නේ ලංකාව ඕන එක. ඉන්න පැත්ත දාන්නේ ඉන්න පැත්ත මේ කල් දාන්නේ කල්තොරි දැන් ගෙන්නලා දින්නේ නේද? අදාන්නේ මං ගිහිල්ලා මං වීඩියෝ කරනවා මං කිව්ම ලංකාව ඕනම පැත්ත දාන්නේ ඕන පැත්ත එක්කෙනෙක් මෙන්ෂන් කරලා වැඩිම ලයික් කියන පැත්ත එකට කියන්නේ ඒ කමෙන්ට් එකේ වැඩිම ලයික් තියෙන කමෙන්ට් එකට තමයි ගෙන්නන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය එකේ නමක් මෙන්ෂන් කරා මෙන්ෂන් කරලා වැඩිම ලයික් තියෙන එකට තමයි ලයික් කමෙන්ට් වැඩිම ඉල්ලුවක් තියෙන එකට තමයි අපි ගෙන්නන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අපි ගෙන්නනවා. ඒ වගේම ටික්ස් ටික මම ඉදිරියට කරගෙන යනවා මේ channel එකේ. දැන් තේල් ප්‍රශ්න ගොඩේ රටේ ප්‍රශ්න හින්දා ගොඩාක් ඉරලා ඉන්නේ වීඩියෝ එකක් දාගන්න. තව channel ගොඩක් තියෙනවා. පාස්ට් එකේ උබ්බගේ channel එකේ තියෙනවා. මම දැක්කේ දැන් ට්‍රෙන්ඩින් යනවා. හොඳට නැගලා යනවා. සබ්ස්ක්‍රයිබ් හොඳට වදින කොල්ලොන්ගේ කට්ටියම වදිනවනේ. සුපිරිට කොල්ලොන් කට්ටිය වදින හැම channel එකම වගේ සුපිරිට සබ් වදින කොල්ලොන්ගේ. දැන් හොඳයි. ඔව් පීකී යනවා ඔක්කොම කට්ටිය ඔක්කොම එකට. යනවා ඉතින් shout out දෙන්න හැමෝටම තමන් කරන හැමදේම shout out දීගෙන කරන්න හැමතැනටම. ඒතකොට කවදාකවත් වරදින්නේ නැහැ මුල වරදින්නේ නැහැ කවදාකවත්. මේකට තමයි යන්න ඕන උඩට. ගෙම ඉස්සරහට පෙස්සාරක ඉවෙන්ට් එක අනිවාර්යෙන් කරනවා. මොන දේ තිබ්බත් අපි ඉවෙන්ට් එක කරනවා නාගමුල්ලේ කරන්නේ. ලොකේෂන් එක මාරු වෙන්නේ නැහැ. කෙලිම නාගමුල්ල තමයි. නාගමුල්ල තමයි අපි ඉවෙන්ට් එක කරන්න ඉන්නේ. එදාට රෙජිස්ටර් වෙලා එහෙම ලොකු ප්ලෑන් එකක් දීලා අපේ ඒ ප්ලෑන් එක වෙන්න කියලා අපි වෙන්න කියලා ඔයගොල්ලෝ මේවා කරන්න. ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන තර ඒ වැඩි වුණ ලංකාවේ හොඳ දෙයක් වෙයි. ඒකෙන් ඉස්සරහට කට්ටිය අපිට දැන් දැන්ට කතා කරලා තියෙන මේක කරන්න ස්පොන්සර් ගන්න කට්ටිය කැමතිලා තියෙනවා. මේ මං ස්පොන්සර්ලි මේ සාසල් එකට කට්ටිය මේ දැන්ට මේක කරලා තියෙනවා. වැඩි වෙලාදී මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක තෙල් ගණන් ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ තෙල් නැති ප්‍රශ්න තියෙන්නේ. තෙල් ආවොත් නොකොඩුව ආවොත් අපි වැඩි වෙනවා. කට්ටිය මොකද මේ වගේ දෙයකට තෙල් ගණන් ප්‍රශ්න දාගෙන තියාගන්න නැහැ නේද? ඒකට සහභාගී වෙනවා කියන්නේත් ඒක මාර ලොකු බජට් එකක් යනවා ඔයගොල්ලෝ. අපි යන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ටීම් එකක් වශයෙන් නෙමෙයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ටීම් එකක් වශයෙන් නෙමෙයි තනි තනියෙන් තමයි තියෙන්නේ. ඒ හින්දා ලොකු දෙයක් ගන්න පුළුවන්. අර තනියම දුර තනියම එක වෙන්න බලන මිනිසුන්ට එක වෙන්න පුළුවන් ඒතර. ඒ හින්දා එදාට එන්න මම කියන්නේ නවක සිසුන් සඳහා. අල්දෙන් නවක සිසුන් සඳහා මොකද නව සිසුන්ගේ චර්යාව අපි දැකලා තියෙනවා දැන් හරියම චොර. නව සිසුන් කට්ටේ අපි ඉගෙනට වැඩ කරන ඉස්සරහට ඉවසලා බලලා අපි ඉස්සරහට වැඩ වේවා. මොකද අපි කැමති අපි හතර අමාරුවෙන් හදපු දේවල් කාවිසින්වත් කන්නවා. ඒ හින්දා ඒතකොට කියන කකුලෙන් අදිනවා එමෙන් මීරා නෑ. ඒ කියන්නේ පරණ කට්ටිය උදව් කරද්දී අලුත් කට්ටිය දරගන්න ඕනේ ඒක ඒ විදිහට කරගන්න. ඒ හින්දා සෙල්ලම කන්න එපා. සෙල්ලම කාලේ එකෙන්ම ලංකාව ගියම නේනම් කතන්දර ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. FSR ලෝචන කෙම්ම හරි ඉතින් මම බය වෙලා ඉදී ටිකක් ඔයාලා කතා කරනවා ඔයාලා. ඒක සුකනන්නේ. යා කරදරේ.